අයිබුවන් විෂන් 100 අද අපි ඔබත් එක්ක සාකච්ඡාවට එනවා. ඉතින් මතක් කරන්න ඕනි විශේෂයෙන්ම අපේ නාලිකාවට ටික අපේ ග්‍රාහකයන් එකතු වෙනවා සහ අපිට සුබපැතුම් එකතු වෙනවා මේ වැඩේ පිළිබඳව විදිහට මතක් කරනවා. හැමෝටම පුළුවන් තරම් මේ වැඩේට අපිට සහයෝගයක් දෙන්න. මොකද මේ ඇවිල්ලා ප්‍රශ්න මතු කරන තැනක් නෙමෙයි. මේ ඇවිල්ලා විසඳුම් නිර්මාණය කරන්න විසඳුම් වලට අවශ්‍ය කරන පාර හදන තැනක්. ඉතින් අදත් සාකච්ඡාවට අපිත් එක්ක එකතු වෙනවා හරිත පෙරමුණ නියෝජනය කරමින් පැතුම් කරන වෛද්‍ය පැතුම් කරන අයිබුවන්. ඉතින් ස්තුතිවන්ත වෙන්න ඕනේ මොකද වැඩසටහන් ගණනාවක් නිර්ලෝභීව තමන්ගේ අත්දැකීම් දැනුම හැමදේම ප්‍රජාව වෙත සමීප කරන්නට අපිත් එක්ක එන වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ඇත්තටම විද්වත් චරිතයක් මේ හොර සහතික එහෙම නැතිනේ ඒක තමයි මතක් කරන්න ඕනේ මොකද තාම නැහැ පැතුම් දැන් මාස ගාණක් අපේ රන්නල මහත්තයා පයින් ගියත් චීනට ගිහින් ඇවිල්ලා මේ සහතිකය අරගෙන එන වසේඩා සරසවියට ඉතින් ඒකත් මතක් කරගන්න අද අපි කතා කරන්නේත් ඒ වගේම ආසන්න මාතෘකාවක් දැන් අපි ඡන්දෙට කලින් පැතුම් මේ වගේම හමු වුණා ඔබට මතක නම් මම ප්‍රශාන් ඔබ සහ අපේ තවත් හරිත පෙරමුණේ සමාජ ක්‍රියාකාරණියක් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අයත් ඉතින් ඇවිල්ලා අපි මේ කතා කරා මේ මැතිවරණය පාවිච්චි කරන්න මේ ප්‍රාදේශීය මැතිවරණය පාවිච්චි කරන්න කියලා සිග්නල් දෙන්න. පැතු මිනිස්සු දුන්න සිග්නල් ටිකක්. නිකන් අපි වදින්නේ නැහැ වගේ ඉන්න බෑ. පොඩ රතු එලි දුන්නා, කොළ එලි දුන්නා, සමහරුන්ව චුට්ටක් උඩින් තිබ්බා. සමහරුන්ගේ තිබ්බ කොටස් ගලවලම ගත්තා. මොකද හිතෙන්නේ ඡන්දේ දාපු විදිය මිනිස්සු සමහරු ගෙදර හිටියා. බර ගාණක් ගෙදර හිටියා. මොකද්ද හිතෙන්නේ මොනවද මේ දීපු සිග්නල් කොහොමද මේ ටික මේ වෙන් කරලා අඳුරගන්නේ? පළවෙනි එක මේක අර ලොකු ජාතික මැතිවරණ සමයක් අවසන් කරමින් පැමිණි කුඩා ඡන්දයක්. ඒකට ගොඩාක් අය මේකට ඉන්ට්‍රස්ට් එකක් තිබුණේ නැහැ. සමාජයේ ඡන්දේ පිළිබඳ උනන්දුවක් තිබුණේ අපි දකින්නේ දැන් කැම්පේන් ගියා දැක්කේ. ආණ්ඩුපාර්ශ්ව විවිධ දේවල් ඉලක්ක කරලා. ඔවුන් විවිධ දේවල් ඉලක්ක කරාට අනිත් සමාජයේ අනිත් කණවරු ලොකුවට මුකුත් කරන්න උත්සාහ කරේ නැහැ. එකක් ඔවුන් පරාජයෙන් පත් වෙලා ඉන්න ස්වභාවයක් තිබුණා. ඔහුගේ සම්පත් වැය වෙලා තියෙනවා ඇති. එක්සෝස් හිඳිලා බලාපොරොත්තු බොහොම කුඩා ඇති. ඒක ලොකු කැම්පේන් කරනවා දැක්කේ. ඒක අපි දැක්ක මම හිතන්නේ මගේ ජීවිත කාලය ඇතුළත දැක්ක ඇල්වරුම ඡන්ද තමයි ඔක. මොකුත් නැහැ කිසිම තරගකාරීත්වයක් ගතියක් නැහැ. ඕක පැතු මිනිසුත් කියනවනේ. මේ පාර ඡන්දේ කිසි ගතියක් නැහැ. මේ අපේ ගමේ මිනිස්සු එන අර ප්ලේන් ටිකක් බොන ගමන් දාම් මත ඇත තාම අර ඒ සංස්කෘතිය අපේ ගමේ තියෙන මොනවද මේ ඡන්ද ඒ කාලේනේ ඡන්ද. ඇයි ඒ කාලේ මිනිස්සුන්ට ඡන්දයක් කියන්නේ පැතුම් අර පොඩි ස්පීකර් බැඳගෙන කාර්යාල දාලා කොඩි අරගෙන ට්‍රක් වල නැගලා පෙළපාලි ගිහිල්ලා අර මේ වදිනවා මේ නහර වලට දැන් මේ ගමේ දේශපාලනේනේ පැතුම් ඕක. ඔය මැතිවරණය තමයි ආතල්ම මැතිවරණේ. ඒ කියන්නේ අල්ලපු ගෙදර එක්කනත් ඉල්ලනවා එහා පැත්ත ගෙදර ඊට පොඩි ගම ඇතුළට දේශපාලනය බහැලා පොඩ්ඩක් අර එහෙම යන පාර කිසිම දෙයක් නෑ පැතුම්. ඔය උනන්දුව මදීම උනන්දුවක් නැවතීම කියන එක ප්‍රතිපාදන වෙන්නේ මුතු වැඩි ඡන්දේ දාන්න. අනෙක් එක තමයි මේ මැතිවරණය අර කොට්ටාශ ක්‍රමයට පැවැත්වෙන්නේ. ඒකට ගමේ දන්න කෙනෙක් වලින් මේ වැඩේට දාන්නේ. එතකොට ගොඩාක් ඒ ප්‍රචාර කටයුතු ගමට සීමා වෙලා තියෙනවා. අර පාක්ෂික තුන්දෙනා හරි යන ප්‍රමාණය ගමේ ඇවිදලා ගියාම ඉවරයි. මැතිවරණ බොහොම අඩු වේදමකින් කරන්න පුළුවන් වැඩක්. ලොකෝට නටන්න දෙන්න දන්න කෙනෙක් හැබැයි පැතුම් මේ ලොකු චෝදනාවක් කරා අපේ නියෝජ්‍යමතුමා චතුරංග කොළඹ කුඩු බෙදුවා කිව්වනේ. නෑ මම කියන්නේ දැන් මට තියෙන ප්‍රශ්නේ වෙන දෙයක් නෙවෙයි පැතුම්. දැන් ඕක විපක්ෂයේ ඉඳලා කවුරු හරි කෙනෙක් කිව්වා නම් අපි ඉතින් කියනවා අයියෝ විපක්ෂයේ උන් ඉතින් හැමදාම ඔහොමනේ. දැන් පැතුම් ඇත්තටම දැන් මැතිවරණ කොමිසමට ජනාධිපතිතුමාට ඉල්ලීමක් කරන්න පුළුවන්. එහෙම දෙයක් වෙලා තියෙනවා නම් ඒ සීට් තහනම් කරන්න. ඇයි මැතිවරණ කොමිසමට බලය තියෙනවා තහනම් කරන්න. දැන් මේ නියෝජ්‍ය ඇමති කෙනෙක් ප්‍රසිද්ධ YouTube නාලිකාවට ඇවිල්ලා කියනවා කුඩු බෙදුවා, අරක්කු බෙදුවා. හරිද? මේ එයාගේ ආසනය කියලා කියන්නේ. මේ අපේෂ මං කියන්නේ දැන් අන්න ඒකනේ මටත් තියෙන බන්නේ දැන් නිකන් මට හිතෙනවා නිකන් අනේ චතුරංග පව් වගේ. දැන් චතුරංග නෙමෙයි පව්. අනිත් මිනිහ දැන් චතුරංග කියන්නේ නියෝජ්‍ය ඇමති. නමුත් මේ මං කියන්නේ එහෙම ප්‍රකාශ දෙන්න පුළුවන්ද පැතුම් මට අවුලක් ඒක. ඒක අවුලක් නෙවෙයි චතුරංග වැඩි අපි කාලේ කරන්න ඕනේ මෝරණ හල්ලේ නෑ ඇත්තම ඇඬුවා මට බනින්න එපා මමයි ගිහිප දිනෙට්ට අයකෝ මේ හැමෝම බනින්නේ එහෙම බනින්න එපා කො ඒක මට නම් බුක්කටම වැදුනා චතුරංග අඬපු දෙපාර එකපාරක් ඇඬුවානේ අර තාත්තලා ළමයි දාලා රට යනවා කියන එකට ඇඬුවා මේ චතුරංග අනිත් එකම තමයි මේකට ඇවිල්ලා ඇත්තටම එයා කිව්වා ඉමෝෂනල් කැරක්ටර් එකක් චතුරංග අර ඔව් ටිකක් අර මේ මහින්ද ටයිප් චරිතයක්
නිකන් අර පොඩ්ඩ ඇවිල්ලා නිකන් බදාගෙන ලෙන්ගතු කමින් එහෙම ඉන්න බලන චරිතයක් පොඩ්ඩක්. එයා ඇත්තටම සංවේදී වුණා ගොඩක්. එයා කිව්වා එයාට ගහනවා සෑහෙන්න. එයා කතා කරන හින්දා තමයි එයාට ගහන්නේ. ඉතින් තරුණ කට්ටියට එහෙම කියලා ඒ වගේ ලොකු කතාවක් අස්සේ ඔය කෑල්ලත් කිව්වා. ඉතින් අපිට තියෙන පොඩි නරක පුරුද්දක් අර කෑල්ල අල්ලන පුරුද්ද. ඉතින් ඒ කෑල්ල අපි අල්ලගත්තා. මම ඒකයි ඔක්කොම කිව්වේ. හරි පෙතෝ අපි කතාවට යමුකෝ. ඉතින් අනිත් එක ඒ ගමේ දන්න කියන කට්ටිය අතරනේ දන්නේ තියෙනවා. ඒක වගේම එතකොට ඒක එළියට මතු පිටට පේන දේවල් තියෙනවා අඩුයි. දන්න අය දිනා ගන්න මේ විදිහට දන්නම කෙනා අනිවාර්යෙන්. එතකොට ඒ හින්දා මේ වෙලාවේ විපක්ෂය ඉන්නකොට දුරවලත් හින්දා ලොකු උණුසුමක් තිබ්බේ නැහැ. I think හැබැයි සිග්නල් එකක් තිබුණා අපි දකින රජය විසින් දිනාගත්ත මහා ඡන්ද පදනම සෑහෙන දුරකට තුනෙන් එකක් මට්ටමටම ගැලිලා ගිහිල්ලා තිබුණා. ඒක බෙදීලා ගිහිල්ලා තිබුණා. ලක්ෂ 20ක් මට මතක ඉතිරනේ. ලක්ෂ 20ක වගේ වැඩි. ඒ වගේ ප්‍රමාණයක් ඒගොල්ලන් අඩු වෙලා තිබුණා. ඒක ඕක ප්‍රශ්නේ තියෙන්නේ රජයට තිබුණු ජනබලය අඩු වුණා වගේ අදහසක් උතනින්. ඔව්. එතකොට එහෙම රජයකට තියෙන ජනප්‍රියතාවය අඩු වෙනකොට ඒගොල්ලන්ට කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය අඩු වෙනවා. අනිත් පැත්තේ රෙසිස්ටන්ස් හැදෙන ප්‍රමාණය වැඩි. ඒක තමයි ස්වභාවය. ලංකාවට ඒ ප්‍රශ්නේ තියෙනවා. මොකද අපි මැතිවරණ හතරක් එක ආණ්ඩුකාරයෙක් තියන්න ඕනේ. ජනාධිපතිවරණ කියනවා, මහමැතිවරණ කියනවා, ප්‍රාදේශ සභා තියන්න. එතකොට ජනාධිපතිවරණය තමයි අර බලය බුහුමාවන ලොකු වැඩේ වෙන්නේ. ඒක වෙන්නේ. ඒක හරි ඊට පස්සේ අලුතෙන් ගත්ත බෑන්ඩි වාහනය වගේ ඒක වැලියු එක අඩු වෙගෙන යනවා. ඒක අර අනිත් කුඩා ඡන්දවල තකෙන් විතර කුඩා ඡන්දයක ප්‍රතිඵලය ආණ්ඩුව මැද්දේ කාර්යයක් ආවම ඒකට ජනප්‍රියතාවය අඩු වෙලා කියලා දැනෙච්ච ගමන් එතකොට ඒගොල්ලන්ගේ කොන්ෆිඩන්ස් එක බයි. දැන් පැතුම් බර තිබ්බේ නෑ කියන්න බෑනේ පැතුම්. දැන් මගේ ගම කියන්නේ පුංචි ගමක් සූරියවැව. ඇතුම් මගේ ගමේ ප්‍රාදේශ සභා නියෝජිතයෝ වෙනුවෙන් කතා කරන්න ආවේ රටේ අගමැතිනේ පොකට් මීටින් එකට. බර තිබ්බේ නෑ කියන්නේ බෑනේ පැතුම්. ජනාධිපතිතුමා ගමක් ගානේ ගිහිල්ලා කිව්ව නොකියපු දෙයක් නෑනේ. මම කියන්නේ කිව්වනේ අපි ඔය ගැන කතා කරා. මම හිතන්නේ නොකියපු දෙයක් නෑ. අන්තිමේදී කිව්වා දුන්න නැත්තම් මම සල්ලි දෙන්නෙත් නෑ කිව්වා. එච්චරටත් තද කරා. තද කරලත් බැරි වුණානේ පැතුම් මේ ඒගොල්ලෝ අතනදී ලොකු පීක් එකකට ගියාට පස්සේ ඉතින් ආයෙත් බෑ. ආයි බැස්මක් තියෙන්නේ. ඒ බැස්ම කොච්චරද ඒ බැස්ම අඩු කරගන්න තමයි ඒගොල්ලෝ උත්සාහය දරමින් ඉන්නේ. නමුත් අපිට කියනවා ගමේ ඒගොල්ලන් තිබුණු අවස්ථා ටික මගේ ඇట్లా තියෙනවා. හැබැයි නාගරිකව බැලුවොත් අර අපි දකින නාගරික පැලැන්තිය බලාපොරොත්තු වෙන්නේ අහුරුවල්ල මාගේ දේවල් වෙනුවෙන් ඒගොල්ලෝ කිසි ආකාරයක ඒ ප්‍රසිද්ධිය ගැම්මාලයක තාම ප්‍රන්දවගේ තියෙනවා. එතනින් තාම ඒතන අතහැරලා තාම too early නේ. පොඩි හනිමූන් පීරියඩ් එක ඉවර වෙමින් යනවා ඒ කාලේ. දෙන්න ඕනේ ඒක හරිය. ඉතින් ඒක අනිවාර්යෙන් ආණ්ඩුවේ ජනප්‍රියතාවය අඩු වෙගෙන යනවා කියන එක පැහැදිලි. මොකද ඒගොල්ලෝ අර ඡන්දෙ දිනනකොට කිව්ව දේවල් කරන්න බෑ කියලා ඒගොල්ලෝ ඔප්පු කරලා තියෙනකොට අර බොරු කිව්වයි කියන එක රෙජිස්ටර් වෙලා තියෙනකොට යම් කිසි ක්‍රෙඩිබිලිටි ඉෂුව එකක් පැහැදිලිව අනිවාර්යෙන්ම ඔව්. ඔරුවැල්ලීම සම්බන්ධයෙන් යම් කිසි ප්‍රමාණයක් අරගෙන තියෙනවා. කිව්ව මට්ටමේම නැති වුණා. කොහොමද මොහොරේ වෙනවා නම් ඔය කියන්නේ අර මේ රජාව ගන්න තු නයිට්ලා දෙක තුනක් කපලා දානවා පේනවා. ඔව්. ඔක බලාගෙන ඉමු. ඉතින් අනිත් ප්‍රශ්නේ තමයි ඒගොල්ලන්ට දැන් මේ කවුන්සිල් පිහිටවා ගන්න බෑ යම් ආකාරයකට. දැන් අන්න ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. බලයක් එනවා. ඒක කවුන්සිල් වල බල අරගෙන හට ගන්නවා. කිසි වැඩක් කරගන්න බැරි මට්ටමට මොනහරි දෙයක් යෝජනා සම්මත වෙනවා, යෝජනා ප්‍රතික්ෂේප වෙනවා. ඔය වගේ ගැටලු එක තමයි විස්තරා ප්‍රාදේශ සභාවට පංචෙන් වෙන්නේ. දැන් මේ මට තියෙන ප්‍රශ්නේ දැන් මේ අපේ කොළඹ නගරාධිපති අපේක්ෂකතුමිය දැන් ඇත්තට මගේත් හිතවතියක් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය මොකද ඇය සමාජ සේවයේ වැඩ කටයුතුත් එක්ක ඉද්දි මට හම්බෙලා කතා බහ කරපුවා. ඇත්තටම ගොඩක් සංවේදී කාන්තාවක්. ඒ මානුෂයතින් ගත්තොත් මම ගොඩක් ගරු කරන චරිතය. නමුත් මේ හරි මේ අවුල් ස්ටේට්මන්ට් එකක් දුන්න පැතුම්. මම ඒකට යත් එක්ක එකඟුන්නේ නැහැ. මේ ඔය ස්වාධීන කණ්ඩායම් වලින් එන්නේ බලල්ලත් කිව්වා. මැතිවරණ වලට ස්වාධීන කියන්නේ හරිත පෙරමුණ බලල්ලතක්. ජාතික සංවර්ධන පෙරමුණ බලල්ලතක්. අඩුම තරමේ බලලෙක්ගේ අතක්වත් අපිට නෑ හදිස්සියකට අල්ල ගන්න පැතුම. ඒ කියන්නේ ඇත්තටම අපි ඒ තරම් අපි පොඩි කණ්ඩායම්නේ අපි මේ හදාගෙන ප්‍රගතිශීලී තරුණ එකතු කරගෙන අපි මේ දේශපාලන පරිවර්තනයක් වෙනුවෙන් යන කණ්ඩායම. එහෙම නැතුව ඔය ප්‍රධාන පක්ෂ වලට මුකු ගහන බලාගෙන මේ ගමනක් යනවා නම් මෙහෙම කරන්න ඕනේ නෑ. නමුත් එහෙම ප්‍රකාශයක් දුන්නේ ඊට පස්සෙම මේ අපේ ජනප්‍රිය ඇමතුමෙක් නේ අපේ වටගල ඇමතුමා. වටගල ඇමතුමා කියනවා මේකට හරිය ලස්සනට ඇඩ්මිට් වෙනවා. ඒ කියන්නේ වටගල ඇමතුමා කියනවා මේ පක්ෂ නරක වෙන්න පුළුවන්. ඊ පක්ෂවල ඉන්නවා හොඳ මිනිස්සු. ඒ මිනිස්සුන්ගේ සහාය අරගෙන අපි ප්‍රාදේශීය සභාවල බලය පිහිටවනවා කියලා. දැන් පැතුම් ඇයි ওই කෑල්ලට කලින් ඇඩ්මිට් වෙන්නේ නැතුව ඡන්දෙන් පස්සේ ඇඩ්මිට් වුනේ? ඒ කියන්නේ මේ ස්වාධීන කණ්ඩායම් වලට මේ ප්‍රධානම දේශපාලන පක්ෂය ගහන අමරණීය ගැහිල්ල ඒක වැඩ කරෙත් නෑනේ.
චූටි දැන් අර මේ මෙතන දැන් පැතුම් මම දකින ලස්සනම දේ තමයි දැන් රංගල්ල කියන්නේ අපේ ප්‍රධාන මේ එකක් අපේ තියෙන නගර සභාව දෙකට බෙදුන පැතුම් හරියටම දෙකට බෙදුන 50යි 50 දැන් උතන අනිවාර්යෙන්ම ස්වාධීන කණ්ඩායම් කෑලි දෙක තුනක් අල්ල ගන්න ඕනේ බලය පිහිටුවන්න ඔය පොඩි පක්ෂ වලට තියෙන සීට් 1යි 2යි ඒ වගේ වෙනවා දැන් ඇත්තටම අර ප්‍රාදේශීය සභාවේ බලවන්තයා වෙලා තියෙන අර ස්වාධීන කණ්ඩායම් ඒ කියන්නේ මගේ මනාපේ දෙන්නේ කවුද? ඒ කියන්නේ ආණ්ඩුවට පක්ෂව පාල කරනවද විපක්ෂව පාල කරනවද? යෝජනාව සම්මත වෙන්නේ එයාගේ තීරණය මත. එතකොට දැන් මේ ස්වාධීන කණ්ඩායම් මෙච්චර බලපෑමෙදි මේ අනේ ඇයි පැතුම් මේ ස්වාධීන කණ්ඩායම් වලට මෙච්චර ගහන්නේ මේ ස්වාධීන කණ්ඩායමක් කියන අර්ථයෙන්ම නිකන් කුඩා පක්ෂයක් කියන අර්ථයෙන්ම තේරෙනවා මේ මිනිස්සු තාම මේ හදාගෙන ඉන්න එකක් කියලා. ඇයි මෙච්චර ගහන්නේ? අරගෙන පස්සේ අපිට තිබුණ ලොකු දුර්වලකමක් තමයි අපේ පක්ෂයට හෝ අපිත් එක්ක ආශ්‍රය කරපු අනිත් පක්ෂ වලට ක්‍රියාපදිංචි දේශපාලන ව්‍යාපාරයක් නොමැතිකම. ඒක හදිසි ක්‍රියාපදිංචි කරගන්නත් බෑ. එතකොට ඒ දුර්වලකම හින්දා අපි තීරණය කරා අපි හඳුනාගෙන තිබුණු අරමුණක් තමයි රටේ දැන් 225 පාගින පාර්ලිමේන්තුවේ අනිත් ප්‍රශ්නවල අලුත් නායකයෝ හදන්න ඕනේ. මේ රට ඉස්සරහට අරන් යන්න අලුත් නායකයෝ බිහි කරගන්න ඕනේ. ඒ දේශපාලනික දක්ෂකමක් තියෙන ඒක හැකියාවක් තියෙන අලුත් නායකයෝ බිහි කරගන්න ඕනේ. ඒකට බිහි වෙන්න තිබිරියක් හදන්න. ඒතකොට ඒක හදාගන්න අපිට හැකියාවක් ලැබුණේ නෑ. මේ ව්‍යාපෘති දේශපාලන පක්ෂයක් නොමැතිකම හින්දා. ඒක දුර්වලකමක්. ඒතකොට අපි උත්සාහ කරා අරගලයෙන් පස්සේ විශාල කණ්ඩායම අපිට එකතු වෙනකොට ඒකට ස්වාධීන විල්ලන්න. ඒතකොට අපි ඈත කතා කරලා තිබුණා. සමහර අනිත් පරම පක්ෂවල හිටපු മന്ത്രിවරු ගැලවිලා ඇවිල්ලා අපිත් එක්ක සාකච්ඡා කරන්න හිටියා. ඒ වෙලාවේ තිබුණු ප්‍රාදේශ කැන්සල් වෙච්ච ප්‍රාදේශ සභාවට. එතකොට එතනින් පැහැදිලි චෝදනා තියෙන අයක හොඳ මිනිස්සුන්ට එකතු කරන්න හැකියාවක් අපිට තිබුණා. හැබැයි ස්වාධීන අයට තෝරගන්න ස්වාධීනයට ඡන්ද දෙන්න කියලා අපි කියන වාරයක් ගානේ අර ලොකු කැම්පේන් එකක් ස්වාධීනය ගැන ඔක්කොම බලන්න. හරියට හරියෝ. ඒ හොරුම තමයි ආයේ. පරණ හොරුමයි ආයේ එන්නේ. ඒ කියන්නේ මේගොල්ලෝ තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් අර අලුතෙන් හැදෙන කඩවුරු සියල්ල විනාශ කරන සහායක හිටියා. තාම නේද? ඉතින් ඒගොල්ලෝ ඒ ලයින් එක ඒ බයක්ද තියෙන පැතුම්. ඒ බයක්ද තියෙන්නේ නැත්තම් කපටිකමක්ද තියෙන්නේ මොකද්ද? ඒගොල්ලන්ට බලය ලබා ගැනීම උවමනාව. ඒගොල්ලෝ දන්නේ ඒ දැන් මේ ස්වාධීන කණ්ඩායම් වලට පැතුම් බලය ගන්න බෑනේ මේ පොඩි කණ්ඩායම්නේ මං කියන්නේ ඒකටම ගහන්නේ. ඒ සියල්ල තමන් සතු කර ගැනීම උවමනාව. අර අධික බල සන්නාව. එතකොට ඒගොල්ලන්ට වෙන කවුරුත් දිනන්නේ නැහැ. ඒගොල්ලෝ විතරයි දිනන්න ඕන වගේ. ඔය කිව්වේ දෙනවා නම් දෙන්න ඕනේ ලොවෙත් නැති වෙන්න කියලා ජනාධිපතිතුමා මම කිව්වේ. දිනනවා නම් දිනන්න ඕනේ කො ලොවෙත් නැති වෙන්න. ඒකේ ව්‍යංගාර්ථයෙන් තියෙනවා ඉතින්. එතකොට දැන් ඕක පාර්ලිමේන්තුවේ තියෙන 159ක් දිනලා තාම එක ඇක්ට් එකක්වත් හරියට පාස් වෙලා නැහැනේ. එකම එකක් ගෙනාව අන්න අර මේ රජයේ මුදල් මේ දේපල තියෙනවා නම් ඒක නැවත ගන්න එකක් මං කියන්නේ ඒක නෑ පාස් වුණා ගෙනාවා ඒකත් ගේන්න හේතුව උනේ IMF වල ඔව් IMF කොන්දේසියක් ඒක නැත්තම් වාරි ගන්න බෑ මහා රණ්ඩු මරාගෙන ඇක්ට් එකක් ගෙනාවා ගත්තා ඒ ඉස්වා පාස් කරා ඉවරයි ඕක කරන්නේ නැතුව නිකන් මෙතරම් බොරු රණ්ඩු වෙනවා එතකොට 159කුත් දීලා අර විකල්ප මොකද විපක්ෂයේ කියනවා මොකද කියන නම් වගේ කියන මොකද්ද මේ සුන්මුන් කියනවා ඉතින් ඒවත් එක්ක පාලු කර කර ඉන්නේ ඇක්ට් එක කරලා පාස් කරලා චේන්ජස් ටික කරනවා ජනාධිපතිතුමා කියන්නේ කවුරුත් නෙවෙයි පැතුම් ජනාධිපතිතුමා අර්ලීගහ මන්දිරේට ඒ කියන්නේ අපේ ජනාධිපති නිලමැදුරට එයාගේ පක්ෂෙන් තේරිච්ච කට්ටිය කියන රැස්වීමක් තියෙනවා ඒ රැස්වීමේදී කියනවා මේ අනිත් ඉන්න අය සුන්බුන් කියලා දැන් අර අපේ විපක්ෂයේ හිටිය මන්ත්‍රීතුමා අනුර කුමාර දිසානායකතුමා හිටියානම් විපක්ෂයේ සතියක් ඕක පළු වරිනවා ඒ කියන්නේ කොහොමද රටේ පොදු දේපල පක්ෂික වැඩකට පාවිච්චි කරන්නේ හරිද අනිත් එක සුන්බුන් කියන්නේ කවුද යාලා අපිට හරිද කියන්නේ බෑනේ ඒ ජනතා කැමැත්තෙන් පත්වෙච්ච නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඇතුලේ ඒව ගරු කරන්න ඕනේ සුන්බුන් කතාන්දර ඒ කියන්නේ තනිකරම මහ ජනතාවට කරපු අපහාසයක් මන්නම් දකින්නේ ඡන්දනේ ඉතින් ඒක ඒගොල්ලන්ට තව දුන්නොත් හරි අනිත් අය සුන්බුන් කියනවා ඒ කියන්නේ ඒගොල්ලන්ට කියන චින්තනයේ තියෙන තනි පක්ෂ පාලන එතකොට අපිට හිතා ගන්න පුළුවන් අයියර කණ්ඩායම වලට ගහන්න හේතුව කියලා මෙන්ටැලිටි එක තනි බය කේන්ද්‍ර කර ගැනීම ධර්ම මොනවා කියනවා මේක දැන් යම් ප්‍රමාණයකට ගිලි වුණා 68ක් ඇවිල්ලා දැන් 40 ගානක් ආයෙ ගත්තා ගිලි වුණා කොහොම හරි එතන ගැටලුව ඒගොල්ලෝ ස්වාධීන කණ්ඩායමකට අර විදිහට සරකලා බලය කේන්ද්‍ර කරන උත්සාහය කරන දැන් ස්වාධීන කණ්ඩායම පස්සේ ඒගොල්ලන්ට යන්න වෙන මට්ටමට ඇවිල්ලානේ ඒගොල්ලන්ගේ ලයිවය
කැරකිලා තියෙනවා. මම අර බුද්ධාගම කෑල්ල දැන් අනිත් කඩේ දිත්ත දම් වෙන්නේ කර්මය කියලා පැතු. ඒ කියන්නේ කර්මය මේ වෙලාවෙම පරිසම් දුන්නා. ඒ කියන්නේ අර බුදුහාමුදුරුවෝ කියලා දෙනවා මට සංග්‍රහ කරන එක මම බාරගත්තද ඔබ බාර ගන්න කියලා. දැන් ඒ වගේ තමයි ස්වාධීන කණ්ඩායම් වලට ගැහුවා. දැන් මෙන්න ආපහු ස්වාධීන කණ්ඩායම් වල මම මට නිකන් ආරංචි වෙනවා සල්ලි වලටත් දැන් ඔන්න ගන්න ලෑස්ති වෙනවා කියලා කොළඹ එහෙම. ඒ කියන්නේ ලැජ්ජාව වහගන්න. මම දන්නේ ඇත්තද කියලා මේ සමාජ මාධ්‍යවල හුමාරු වෙන කතාව මේ සල්ලි වලටත් ගන්න ලෑස්ති වෙනවා. ඒ ලැජ්ජාව වහගන්න. ඒ කියන්නේ BBC එක හැමෝම ඉන්ටර්වයුව කරේ රායිව විතරයිනේ. ඇයි සජබෙක්කනාව ඉන්ටර්වයුව කරන්න බැරිද? UNP එකෙන් දැම්මේ නැද්ද නගරාධිපති අපේක්ෂකයා ඒගොල්ලන්ට ඉන්ටර්වයුව දෙන්න එපා. කවුරුත් ඉන්ටර්වයුව කරේ නැහැ. හැමෝම දුන්නේ රායිට විතරයි අවස්ථාව. හැමෝම හිතුවේ රායි තමයි කොළඹ හොල්ලන ඊළඟ රෝසි කියලා. දැන් රෝසිට රෝසිලා ඔයිට හොදට ආවා. මුකුත් නැති වෙලානේ දැන් ලැජ්ජාව වහගන්න දැන් මේ සල්ලි දීලත් ගන්න මම දන්නේ ඇත්තද නැත්ද කොහොමද කියලා. ඔව් ඒක එන්න පුළුවන් මේක මම දන්නේ නැහැ ඇත්තම. මම දන්නේ මම ඒකයි කියන්නේ මම ඔය යන කතා බහන්නේ මමත් ඔය සමාජ මාධ්‍ය යනකොට අහන කතා බහ මම වගකීමෙන් කියනවා ඔක සමාජ මාධ්‍ය තිබ්බ එකක්. නැත්නම් අපිත් අර කවුද මේ කොට්ටාචි මන්ත්‍රීලා වගේ වෙනවා. බලය පිටුවා ගන්නේ අරුදේ ඉන්න නිසා තාම ඔයවත් හරි වැඩක් ඔයවත් කියලා නැහැ. කියලා නැහැ. ඔය අරුදේ දිගටම ගේන්න තියෙනවා. ඉතින් ඔයකින් ඇත්තම ප්‍රාදේශීය සභාවේ බලය අවස්ථාවයි. දැන් පැතුම් මේ මම අහන්නේ දැන් ප්‍රාදේශ සභාවක තීරණ ගන්න එකදී දැන් අපි පාර්ලිමේන්තුවෙත් කතා කරපු දෙයක් නෙමේ එක පක්ෂයකට වැඩිපුර බලයක් දෙන්න එපා. එතකොට SP ආගෙන හිටියත් ඒ යෝජනාව සම්මතයි කියලා. මොකද ජනාධිපතිතුමා වෙලාවකදී පාර්ලිමේන්තුවේ කියනවා මේ මම මේ දවල් වෙලාවෙන් පස්සේ තියාගත්තේ 69යි. මං අනිත් අයට ගෙදර යන්න කිව්වලු. ඒ කොහොමත් අපිට ඕනේ එච්චරයිනේ. දැන් පැතුම් අපි දන්නේ නැහනේ ඒ 69 ජනාධිපතිතුමාගේ හිතවත්තු 69 තියාගෙන නිකන් හරි පොඩ අවුල් මිනිස්සු ටිකට ගෙදර යන්න කියලා අනකරාද කියලා. ඇයි ඒ මිනිස්සු අනිත් පැත්තට ඡන්දය දුන්නොත් අනිත් පැත්තේ ගොඩ වැඩි වෙනවනේ. මම කියන්නේ ඒ අනතුරක් තියෙන ජනාධිපතිතුමා කටින් කියපු මේ දේවල් මේ හරි ජනාධිපතිතුමා කටින් කියපු මාධ්‍ය ගහපු දේවල් මේ කියන්නේ. දැන් ප්‍රාදේශීය සභාව තුල මට නිකන් හරි ලස්සන ප්‍රජාතන්ත්‍රවාදයක් පේනවා පැතුම්. ඒ කියන්නේ අර හිතලූ විදියට බල් ටික අහන්න බෑ. ඒ කියන්නේ පොඩ අර අනිත් එක දැන් ඔක්කොම එකතු වෙනවා කියන එක මම දන්නේ නැහැ කොහොම සාධාරණීකරණය කරයිද මේ කඳවුරු ටික එකතු වෙනවා. නමුත් අර බාහිරින් එන්න තියෙන බලපෑම ඔක්කොම එකතු කරාම සමානයි ආණ්ඩුවේ බලපෑමට වගේ ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් අර පොඩි ප්‍රජාතන්ත්‍රවාදී ගතියක් මට පේනවා. දැන් බන්දන පැතුම්ගේ අදහස කොහොමද කියලා. දුර්වල කතන්දර ගොඩක් කිව්වා. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන අදහසක් නැතුව පරිණත භාවයක් නැතුව කතා කරපු තැන් ගොඩක් තිබුණා. එකක් ඔය සල්ලි දෙන්නේ නැහැ කිව්වා. පොඩි ත්‍රෙට් එකක් නේ. ඒක නදුර මැතිවරකම ලියුමකුත් ගහලා දුන්නානේ ඒක ඩෝන්ඩිම වුණා. එතකොට අනේ තමයි නොතෙන්නම කෑල්ලා. ජගත් දේශපාලනය ගැන අපි අවධානය යොමු කරනකොට කොයිම හරි වෙලාවක එහෙම ඉතිහාසයේ ජනාධිපතිවරු ඔච්චර බලපෑම් කරලා තියෙනවද ප්‍රාදේශීය ආයතන වලට? ඔයාගේ දන්න ස්ටඩි එකත් එක්ක. මම මේ අපේ ජනාධිපතිතුමා අසරණ කරන්න අහන එක නෙමෙයි. මොකද මම ජගත් දේශපාලනය ගැන මට පොඩ්ඩක් අලුත්. මම තාම පොඩි හින්දා මම ස්ටඩි කරන් යන ගමන්. නමුත් ඔබතුමාගේ කියවීමක් තියෙන හින්දා මම අහන්නේ පැතුම්ගෙන් මේ එහෙම දැකලා තියෙනවද භාවිතාවක් ඔය වගේ? බලය ලැබිලා උඩඟු වෙච්ච සෑම වෙලාවකම එහෙම වෙච්ච අය ඕන වෙලාවක ඔයගේ ත්‍රෙට් දෙනවා. ආරෝධනයක් කරන එක උඩඟු විදියට අපිට ලොකු බලයක් සිස්ටම් එක බැලලා එකක් උඩඟු කමෙන් අධිතක්සේරුවක් වගේ දෙයක්. ඒ අධිතක්සේරුව හින්දා දෙන දුර්වල කතන්දර ගොඩක් තියෙනවා. මැචුවර් නැති කතන්දර කියනවා. ඒ කතන්දර ඇතුලේ සමහර වෙලාවට උත්තර දෙන්න වෙලා සමහර ඒවා දැන් අපි රණවිරු තමරු ඇතුලේ දෙන කතාව තමන්ගේ හමුදාව තමන් අයිති කරගත්තා. මම හිතන්නේ හමුදාවේ ලොයල්ටි කියන කේට ප්‍රශ්නයක් නැහැ. එයාගේ කතාව අහගෙන හිටපු හමුදාවේ සියල්ලෝම ඒක හරි. කැමති එක්කෙනා හිටියේ ෆීල්ඩ් මාර්ෂල්තුමා විතරයි. මම දන්නේ මොකද හේතුව කියලා. ඊයේ කියනවා. පිළිගන්නේ නැහැ. ඔය හිරුවේගේ සාකච්ඡා මං හිතනවා කියන්නේ. නෑ ඊයේ අද නිවුස් එක. ඔව්. එහෙමයිනේ. එහෙනම් ඉතින් හරි එහෙනම් බින්දුවයි. හමුදාව එතන ඇවිල්ලා හිටපු සමහර රණවිරුවන්ගේ බිරින්දවරු පුද්ගලිකව දාලක මොකද්ද මෙයා මේ කරපු කතාව මොකද ජනාධිපතිගෙන් කරන කතාවක් නෙමෙයි මේ කරේ කියලා. තමන්ගේ රටේ තමන්ව ආරක්ෂා කරපු රණවිරුවන්ට ඒ ගෞරවය දෙන්න නැතුව සෙබළු ගන්නවා. ඒ වගේ වටිනාකමක් නැති කතාවක් කියන්නේ. එයා බැලන්ස් කිරීලා කරන්නේ. අර අතනින් එන බැලන්ස් කිරීලා කරන්නේ. හැබැයි එයා අමතක කරා මේ ඉන්නේ අපේ හමුදාවේ. පැතුම් ඒ ටයිප් එකට බැලන්ස් කරන්න ඕනද? හමුදාව කියලා අමතක කරා. ඒකනේ එයා සේනාධිනායකනේ. දැන් මම දන්න දේ මම දන්න පැතුම් දැන් හොඳට හමුදාවට දැන් මම කැඩටින් කරපු කෙනෙක්. අපිට සාමාන්‍යයෙන් දැන් මම ටිකක් මහතයිනේ. දුවන්නේ එහෙම හරි අමාරු ඉස්කෝලේ කාලේ ඉඳලම. දැන් අපි ඇත්තටම දුවන්නේ අර මේ සාජන් ඇවිල්ලා අපිට දෙනවා මේක කරන්න ඕනේ අපි ඉස්කෝලේ මේ අර පොඩි මොරාල් එක මේ කකුල් දෙකේ ඉඳලම ගන්නවා. එතකොට පැතුම් දිව වෙනවා. දැන් මම කියන්නේ හමුදාවකත් පැතුම් ඉන්නේ මේ ඇටලේ මස්නහර වලින් හැදිච්ච කොල්ලු කෙල්ලෝනේ. මුංගේ මේවට යකඩ පාසල නැහැ වෙඩිනවා දින. අනිවාර්යයෙන් ෂොට් එකක් තිබ්බොත් වදිනවම තමයි. ආයෙක අහන්න දෙයක් නැහැ. ඔලු කුඩු වෙලා යන. නමුත් අර ඒ බය ඔක්කොම පස්සකට දාලා ඉස්සරහට යන්නේ අර රටේ ජනතාව දෙන ආශිර්වාදය, ඒ දෙන මොරාල් එක
එක අපේ ලොක්කා ඇවිල්ලා කතා මොන මන් දන්නව කොහොමද හමුදාවේ සොල්දාදු කියන කට්ටිය ජනාධිපතිතුමාට කරු කරනවානේ. ඒ මොරාල් එක හින්දා නෙමෙයිද ඉස්සරහට. එතකොට මේ වගේ කතාවකින් ඒ ඔක්කොම නැති වෙලා ගියා වගේ අදහසක් එනවා. හමුදාවේ බහුතරයකගේ ලොයල්ටි එක අභියෝගයකට ලක් වෙලා තියෙන කියලා මම විශ්වාස කරනවා. තමන්ගේ රටේ නායකයා තමන්ට අදාළ ගෞරවය දෙන්නේ නැත්නම් තමන්ගේ හමුදාව බාල්දුකට කතා කරනවා නම් හමුදාවට හිතදිච්ච කතාවක් තමයි එදා කළේ. එතකොට හමුදාව ඇතුලේ එයාට ප්‍රතිරෝධයක් නිර්මාණය කරන්න අවශ්‍ය කතාවක් තමයි කළේ. ඒක පාලකේ කරන කතාවක් නෙවෙයි. රටේ නායකයෙක් කරන කතාවක් නෙවෙයි. එතකොට ඒක බොහොම දුර්වලයි රටේ නායකයෙක් විදිහට කරපු කතාව. සමහරු කියනවා හරි ආසයි මොකද අනේ සාමයේ දිනා ගන්නයි මේ කරේ අනේ මේ අර පැත්තේ හිතේ කියලා බයයි. ඒ ගැන මෙතන එකම ගෙදරක අයියයි නංගි ඉන්නවා. නංගිගේ හිතරි දෙයි කියලා නංගිට බත් බෙදලා අයියට බත් නොදී ඉන්නවා. දැන් එහෙම කරන්න ඕනේ නෑනේ. අපිට පුළුවන් දෙන්නටම බත් දෙන්න. ඒතර දෙන්නම හතුරුයිනේ. හමුදාවක් කියන එකට ඒ ගෞරවය දීලා ඒ ලෝයල්ටි එක තියාගන්නේ සේනාධිනායකයෙක් බක්කීමක්. මෙයා ඒක අහිමි කරගත්ත ඒ කතාවේ. ඒක හමුදාව ඇතුලේ දෙදෙනාවක් තියෙනවා. ඒ ගැන මම දන්නවා. එතරම් එතනින් අපි යන් එතනින් ඊට අමතරව එතනින් එහාට ගියා පස්සේ මේ සමහර දේවල් වලට දෙන උත්තර ගත්තා. එයා සමහර දේවල් සැරිලා උත්තර දෙන්නේ. කියන්නේ දැන් ඔය රනිල් ජනාධිපති කියන්නේ නෑ. ඔව්. එයාට ඒක කතා කරන්න ඕනේ. එයාට ඒක විශ්වාසයි ඔක කියන්න ඕනේ නෑ. ගණන් ගන්න දෙයක් නෑ. අර හරි ලස්සන කතාවකුත් කියනවා මේ කවුරු හරි ටීවී සරද්ද මන් දන්නේ නැහැ. මේ ජනාධිපතිතුමා පෙරදුනත් ඊළඟට පත් වෙන්නෙත් මාලිමාව ජනාධිපතිවරයෙක් කියලා. ඒ කියන්නේ මේ ඇතුළෙම යනවා මේ අනුරව පොඩ්ඩක් ගෙදර තියන්න වගේ කතාවක්. ඔව් මොකක් හරි සෙන්ස් එකක් තියෙනවනේ. යයි වගේ ගතියක්. ඒ කොන්ෆිඩන්ස් නැතිකම හින්දා නිකන් හදාන්න කතාවක් කියන්නේ. ඒකට එහෙම එකක් කියන්නේ ඒක තමන් හිතනවා ඒක. දැන් අනිත් එක පැතුම් මේ අපි දැන් මාතෘකාව ඔව් ස්පීච් එකේ දැනෙන්න හොඳ නැහැ. රටේ නායකයෙක් කතා කරන්නේ නායකගේ ස්වභාවයක් තියෙනවා. ජනතාවට ඉලක්කයක් දෙන්න, දර්ශනයක් දෙන්න, ඉන්ස්පයර් කරන්න එහෙම එකක් දෙන්න ඕනේ. එහෙම කතාවක් නැහැ. හැබැයි ඉස්සර හිටපු മന്ത്രിතුමා කරන්නේ ඔයිට වඩා හොඳ කතා. මිනිස්සු ඒකෙන් ඉන්ස්පයර් වෙලා අරගල කරන්න අපේ අයිතිවාසිකම් වෙනුවෙන් ගියේ. ඉස්සර හිටපු മന്ത്രിතුමා අර තුන් දෙනෙක්ගෙන් පාර්ලිමේන්තුවේ වාඩි වෙලා හිටියේ. අනුර කුමාර දිසානායක മന്ത്രിතුමා. චේකලා ගෑ ගහන ඉතින්. නෑ මම කන්නේ ඒ මොකද්ද බතුන් ඒ එච්චර ටර්න් එක? මට නම් අපහැදිලි මට නම් හිතා ගන්නවත් බෑ මම තුන් හිතකින්වත් හිතුවේ නෑ කතාවෙන් ඔච්චර ටර්න් එක කියලා. මොකද මම දැකපු හොඳම කතිකයා පාර්ලිමේන්තුවේ හිටපු හොඳම කතිකයා. ඔව් කතිකෙක් වෙලා තියෙන්නේ Taman කියපු දේවල් වලට වගකීමක් නැතුව. Taman කියපු දේවල් වලට වග කියන්නේ නැතිව හිතට ඕන එකක් කියලා දාන්න පුළුවන්. දැන් ඒක කියපුවා බොරු වෙන්නේ. බොරු වෙලා තියෙන්නේ. ඒක කතිකේ තමයි. බොරුට ඕන එකක් කියනවා. හැබැයි දැන් එහෙම බෑනේ. ඒක හරි. ඉතින් පැතුම් මේ මම අනිත් කාරණා විදියට පොඩ්ඩක් දැනගන්න කැමතියි. දැන් එළබෙන පොඩ්ඩක් අහන්න ප්‍රශ්නයි. පිටින් ඉඳලා යන්නේ. පැතුම් මම දැනගන්න කැමතියි දැන් අපි මාතෘකාවට ආපහු පොඩ්ඩක් හැරලා බැලුවොත් දැන් ජාතික දේශපාලනේ එහෙම පිස්සු නටනවා. පාර්ලිමේන්තුවත් හැරි නෑ. ඒ කියන්නේ දැන් අමාත්‍යාංශ බෙදලා දීලා තාම කාටවත් බැරි වුණා. දැන් මේගොල්ලෝ ආයෙම ප්‍රතිසංවිධානය කරනවා, ප්‍රතිසංස්කරණය කරනවා, පනත් ගේනවා කියලා කිසිම පනතක් ගේලා නැහැ. ඒ කියන්නේ අමාත්‍යාංශ වලටලා නිකන් තමයි ඉන්නේ. වසන්ත මහත්තයාට අඩුම තරමේ ලුණු ටිකක්වත් ඉතුරු කරගන්න බෑ. හඳුන්නෙත්ති මහත්තයා කිව්වා ආයෙ ලුණු ඇටයක් ගේන්නේ නැහැ කියලා අන්න ආපහු ලුණු ගෙන්නනවා. හරිද? එතකොට දැන් ඔය වගේ තත්ත්වයක දැන් අපි මේ මාතෘකාව වදගත්තේ ප්‍රාදේශීය දේශපාලනයේ. දැන් මේ පාර දාපු ජොකියෝ ටික සවුත්තුයි. අවංකවම කතාව මම කියන්න ඕනේ. ඒ මොකද ප්‍රාදේශීය සභා දුවන්න හිටපු ජොකියෝ ටික තමයි පාර්ලිමේන්තු දුවලා ඉන්නේ. දැන් මේ දාලා තියෙන ට්‍රයල් වර්ෂන් ටික. එතකොට ජනාධිපතිතුමා හැමතිස්සෙම පැතුම් මේ මාතෘකාව ගේනවනේ මේ පාරිශුද්ධභාවයට. කියන්නේ අපේ ඉන්නේ කිරිසුදු. අපේ ඉන්නේ පට්ට ක්වොලිටි. අපේ දැන් මෙයාලා කියනවා අපි දෙනවා අලුත් ආදර්ශයක් ප්‍රාදේශීය සභාවලට මේ වැඩේ කරන්න කියලා. දැන් පහුගිය දවසේ ආදර්ශයක් දීලා තිබ්බා මාලිමාවේ මන්ත්‍රී කෙනෙක් මාලිමාවේ මන්ත්‍රී කෙනෙක්ටම නඩුවක් දාලා දූෂණ චෝදනාවකට ඇතුළට මම හිතන්නේ පොලිස් අත්අඩංගුවට ගත්තා වගේ මට පොඩි මතකයක් තියෙනවා. ප්‍රවෘත්තියක් ආවා. කොහොම හරි නීතිමය ක්‍රියාමාර්ගයකට ගියා. දෙන්නම මාලිමාවේ. එක්කෙනෙක් රුදු එක්කෙනෙක් නඩුවක් දාලා පියවරක් අරගෙන මොකක් හරි සිද්ධියක් සම්බන්ධව. ඊළඟට එල්පීඩී ප්‍රාදේශ සභාව පළවෙනි ප්‍රාදේශ සභාවේ අවචෝදනාවක් ක්‍රීන් ශ්‍රී ලංකාව වලට ඒ ප්‍රාදේශ සභාවේ තිබු මුදල් පාවිච්චි කරා කියලා යම් කිසි ප්‍රතිපාදන වලට මේ චෝදනාවක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේ මෙහෙම කිරිසුදු ගාගෙන යන මෙහෙම යන ගමනේ ප්‍රාදේශීය දේශපාලනය අපේ ප්‍රාදේශීය සභාව අනාගතේ කොයි පැත්තකට යයිද පැතුම් හිතන විදියට මේවා මේ විවේචන නැතුව ස්වයං විවේචන නැතුව
දුවන්න බැරි අස්සෝ ටිකක් දාගෙන මං කියන තාම දන්නේ නැහැ නේ අපි ඒකවල දුවන්න පුළුවන්ද බැරිද කියලා අපි කියන දුරන්නෙත් නැහැ නේ පොඩ්ඩක් අර මිනිසුන්ගේ අපතයි ගොදුපණිය හරි නෑ වගේ ගතියක් හැම පක්ෂිකම වගේ මේ ප්‍රාදේශීය දේශපාලන යාන්ත්‍රණය අපි කතා කරා මහමැතිවරණකින් පස්සෙන ප්‍රධානම දේ ගම පාලනය කරන තැන මේක කොයි වගේ අතකට යයිද පෙතු මම දැකලා තියෙනවා මේ පොඩි කාලේ ජීවිතයේ මන්ත්‍රීලා ප්‍රතිපාදන ආපුණා මේගොල්ලෝ වැඩ කරනවා. ඒගොල්ලෝ තනි මන්ත්‍රී වල කරන ප්‍රාදේශීය සමාජයේ ඉන්නේ ඔව් ඒගොල්ලෝ අර ඒක අපි ආවොත් මේක හොඳට කරනවා කියලා පෙන්නන්න ඕවර් එන්තුසියාස්ටිකලි වැඩ කරනවා. කියන්නේ අපි හිතමු අඟලක කම්බියක් දානකොට අඟල් දෙකේ කම්බියක් දාලා හයියට හදනවා කියලා හදනවා. දැන් කොන්ක්‍රීට් එක අඟල් 10ට දානකොට අඟල් 12ට දාලා අපි හොඳට හයියට හදනවා. එහෙනම් අපි ටීබී සරත් ඇමතුවා වැවට බහලා පං අයින් කරේ ඒකින් දන්නේ නැහැ. ඔව් ඒගොල්ලෝ ඒක ඇඟට අරන් කරනවනේ. ඔව් ඒක ඇඟට අරගන්නවා. ඒක සමහරවිට ගේමින් එෆර්ට් එකක් වෙන්න පුළුවන් ඉතින් නේද? මොකද ඒක වැඩ කරලා පෙන්නුවොත් මේක ගන්න පුළුවන්. වන් එන්නේ ඔව්. අර ඒක පවතින සිස්ටම් එකක් ඇතුලේ නෙමෙයි. ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී කෙනෙක්ගේ වැටුප රුපියල් 15000යි. ඔව්. ඔය 15000 වල අපිට දක්ෂයෙක් උදේට ගන්න බෑ. ඒකෝට එයා වෙන යන්තරකින් යැපෙන්න ඕනේ. කලින් තිබුණු ක්‍රමය තමයි යැපෙන්න කොමිස් වෙන්නේ. දැන් කොමිස් නැත්තම් යැපෙන්න වෙන ක්‍රමයක් තියෙනවා. ඒකෝට ඒ හරහා හැදෙන යම් කිසි අර විකල්පයක් ක්‍රමයක් හැදෙනවා. ඔය කරේට තර වැඩි කරමාලි කරන්න බෑ. ඉතින් කොහොමද ඒක යැපෙන්න ක්‍රමයක් හැදෙන්න ඕනේ. ප්‍රාදේශීය දේශපාලනය කියන එක බොහොම ප්‍රයෝජනයට ගන්නට වන්තියි. ඒකට හොඳ උදාහරණයක් තමයි චීනය. චීනය ගත්තාම ප්‍රාදේශීය දේශපාලකයන්ට නිදහස දීලා තියෙනවා. සමාගම් එක්ක එකතු වෙලා රටේ ඒ ප්‍රාදේශීය කර්මාන්ත ඇති කරලා ඒක GDP එක වැඩි කරනවා. ඒ ලැබෙන ආදායමෙන් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදනවා. ඒ ඇතුළේ තමයි වැඩ පෙන්වනකොට GDP එක ජෙනරේට් කරලා පෙන්වනකොට ඒ වගේ අනිතර පහසුකම් හදලා පෙන්වනකොට මිනිසුන්ගේ සුබ සාධනය කරලා පෙන්වනකොට ඒ පර්ෆෝමන්ස් මත උඩට යන්න පුළුවන් ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා. ඒකට කියනවා මේයර් ඉකොනොමි කියලා. මේයර්ස් තමයි ඉකොනොමි එකේ බොටම් ලයින් එක රන් කරන්නේ. එයාට ඉන්සෙන්ටිව් එකක් තියෙනවා. එයාට ප්‍රොමෝෂන් එකක් අපිට ඉන්කම්ස් වැඩි. ඒ වගේම පක්ෂයේ තියෙන රටේ ඉන්න දක්ෂයෝ තමයි වාඩි කරවන්නේ එතනට. වාඩි කරවන්නේ. ඒගොල්ලන් පර්ෆෝමන්ස් වලට උඩට ජනාධිපතිතුමා ඉන්න පුළුවන්. ඩෙන් ෂාපින් 70 රිෆෝම්ස් වලින් පස්සේ මාව සේතුන්ගෙන් පස්සේ ඇති කරපු රිෆෝම්ස් වල ප්‍රතිඵලයක් ඒක. ඩෙන් ෂාපින්ගෙන් පස්සේ බලයෙන් ජියන් චෙමි මේ ඉකොනොමි එකෙන් ආව පර්ෆෝමන්ස් පෙන්නලා කෙනෙක් ප්‍රාදේශීය දේශපාලන. ඊළඟට එන්නේ හුදින්දා. ඒත් සීජීපී ඒත් එහෙමයි. ජනාධිපතිතුමාලා පක්ෂයේ වේගෙන් උඩට නගින්නේ හැකියාව තියෙනවා. පර්ෆෝමන්ස් මත වැඩ කරලා පෙන්නලා. ඒ කියන්නේ පක්ෂය ඇතුලේ දැන් ඔය කොමියුනිස්ට් නම තිබුණාට කියන්නේ කෝපරේට් කල්චර් එකක් පක්ෂය ඇතුලේ තියෙනවා. කොමියුනිස්ට් විදියට තාමත් ඒගොල්ලෝ ඉන්නේ කොමියුනිසම් ක්‍රියාත්මක කරන හින්දා නෙමෙයි. ඒගොල්ලන්ට ලෙජිටිමසි ලැබෙන්නේ තියෙන්නේ මේකේ. දැන් ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් ඡන්දයේ ලෙජිටිමසි ලැබෙන්නේ නීතියානුකූල භාවයෙන්. දැන් ඒගොල්ලෝ ඡන්ද තියන්නේ නැහැ තනි පක්ෂයකින් ඉන්නේ ඒක නීතියානුකූල වෙලා තියෙන්නේ කොමියුනිස්ට් කියන දේශපාලන ක්‍රමයකට ඉන්නවා කියන අදහස් දීලා තියෙනවා සිස්ටම් එකේ. නමුත් ඒක නමට විතරයි. ඒ ලෙජිටිමසි එක දෙන එක විතරයි ඒක කරන්නේ. හැබැයි ඒගොල්ලෝගේ පක්ෂය තුළ තියෙන කෝපරේට් කල්චර් එක පර්ෆෝමන්ස් ආව දක්ෂයව ගත්තා රික්‍රූට් කරා. එයාව ඉම්ප්‍රූව් කරා. පර්ෆෝමන්ස් මත ඉම්ප්‍රූව් වෙලා ප්‍රොමෝෂන් එක ඒ ඉන්සෙන්ටිව් එක තමයි. ඒකට අපේ ප්‍රාදේශීය සභාව තුළ ඕක කොහොම එකක් වෙන්න තියෙන chance එක බොහොම අඩුයි. මොකද ලංකාවේ තියෙන අර කැපිල්ල අනිවාර්යයෙන්. ඒ ඉන්සෙන්ටිව් එක මොකක්ද ප්‍රාදේශීය සභාවේ තමන් කවුරුත් රුපියල් 15000 කරගෙන කොහෙන් හරි දෙන දෙයක් ආගෙන මීගෙන රට හදනවා කියන අරමුණේ කොච්චර කල් මිනිස්සු ඉන්න පුළුවන්ද? මාසෙ දෙකක් තුනක් කවුරුද? දියුණුවක් ඕනේ. දියුණුවක් ඕනේ. ඒ කියන්නේ මේ පුද්ගලයන් දියුණු වෙන්න ඕනේ. ඔය වාමාංශික ව්‍යාපාරවල ඇත්තටම ඔය දියුණුව කියන එක පොඩ්ඩක් මග හැරෙනවද මට මේකත් ප්‍රශ්නයක්. දක්ෂිණ ව්‍යාපාරවල ට්‍රාන්ස්ෆෝම් වෙන්න ඕනේ. මුලින් ඒගොල්ලන්ට ට්‍රාන්ස්ෆෝම් වෙනවා ඊට පස්සේ මාරට ට්‍රාන්ස්ෆෝම් වෙන්න කාලයක් යනවා. හැබැයි මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ ඒක කාලයක් නෑ. ඊළඟට උද්ගාර වෙනවා. එනවා. සමහරකට ලෑස්ති වෙද්දිම ගෙදර ගිහින් යන්න ඒ මට හිතෙන්නේ. ඒ වගේ නේද ඔය කියන විදිහට ඔව්. ඉතින් ඔය ඔන්නෝව තමයි අපිට තියෙන අරමුණ. ඒක ප්‍රාදේශීය ප්‍රභාව දින්න පාලියට. හම්බෙන සල්ලි ටිකෙන් මොනවා හරි කරන්න පුළුවන්. නමුත් ඒක රටේ ජනාධිපතිගේ ඉඳලා රජයෙන් එන දැක්ම විෂන් එක ඉලක්කයක් කරා යන්න ප්‍රාදේශීය ඉලක්ක දීලා ඒගොල්ලන්ට මෙහෙම කරන්න ඒක අවශ්‍ය කරන වෙළඳපොළ නිදහස දීලා
රාජ්‍ය පරිපාලනයේ යාවත්කාරීව කරලා සකස් කරපු වැඩපිළිවෙලක් සිස්ටම් එකක් ඉම්ප්ලිමන්ට් කරනවා. එහෙම මොකුත් නැහැනේ. ඔව් ඒවයි තියෙන්නේ. මන්ත්‍රීලාපත් එක්කම ගෝයෙන් කාවන් දැම්මා අද දිනන්න ඕනේ මිනිහෙක් දාපු ගම. ඒක නම් හරි. කොහොමද දුවන්නේ බෑ. හැබැයි බතුන් දැන් මේ මෙතන දැන් අපි මේ ආණ්ඩු පැත්තෙන් කතා කරාම අපි අනිත් පැත්තෙන් කතා කරත් දැන් මේ වෙනකොට වෙනත් හිටපු ප්‍රධාන පක්ෂ ටික බහුතරයකට වගේ අර අපි යන්නේ නැති වෙන්නම වැඩිච්ච අවස්ථාවක ඉන්නේ. දැන් යන්තම් ප්‍රාදේශීය සභා මැතිවරණයක මම දන්න තරමට පැතු මං හිතන්නේ මම වැරදි නම් නිවැරදි කරන්න නිකන් ඔය ප්‍රධාන පක්ෂ හැම එකම වගේ එක්කෙනෙක්ව වගේ හැම තැනක වගේ ඇතුළකට දාගන්න පුළුවන් වුණා. මම දන්න විදිහට ඔය අපේ කතා කරපු ප්‍රධාන පක්ෂ බලය හිටපු. පැතු මේක හොඳ අවස්ථාවක් නෙමෙයිද ගම ඇතුලෙන් කැපී පෙනෙන චරිතයක් ඉදිරි ඉස්සරහට ඇවිල්ලා අර කුණු ටික පොඩ්ඩක් හොදලා රෙද්ද හොදගෙන පොඩ්ඩක් සුදු රෙද්දකට ආපහු වෙන්න ඔය අපේ හිටපු ප්‍රධාන පක්ෂයකට මේක අවස්ථාවක් නෙමෙයිද? ඒ ප්‍රධාන පක්ෂවල ඒකට දැක්මක් තියෙනවා. ඒකට වැඩ පිළිවෙලක්. ඒ අර ප්‍රාදේශ සභාවේ තනියෙන් ඉන්න මිනිස්සුන්ට දෙන්න දර්ශනයක්. යන්න පාරක් පෙන්නන්න. යන්න පාරක් පෙන්නන ඔයා මොනවද කරන්නේ කියලා. ඒක එන්න ඕනේ උඩින්. සර්වයිවල් එකට ඉන්සෙන්ටිව් එකක් ඒ කෝපරේට් කල්චර් එකක් ඒ ඇතුළේ තියෙනවද නැහැ. පුතු දෙන්නෙක් ඉන්නේ. සජිත් ඉන්නවා. නාමල් ඉන්නවා. ඒක නම් හරි. පුතු. ඔව්. කියන්නේ පුතු දේශපාලන තමයි අනිත් පැත්තේ තියෙන්නේ. ඒක නම් හරි. ඔව්. ඉතින් මේ පුතු දේශපාලන අනිත් පැත්තේ දැන් කිව්වා. ඒක ගත්තත් ඉතින් නියම රනිල්ගෙන් පස්සේ ඇවිල්ලා රනිල් අඬපතර පුතෙක් කොහෙලවත් දෙන්නේ නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් නේ ඔව්. ඒකට ඒ වුණා එහෙම දර්ශනයක් දක්වන්න දෙන්න විදියක් නැහැ. මේක ඇතුළට අර උදේ බාබරා කරන කියන අපි මම ආලයාගේ පුතා මම මෙහාගේ පුතා අපි තමයි එහෙම ගියාගෙන ඉන්න වැඩ පිළිවෙලම එතන ඒකට එතනත් ඒක නෑ. ඒක ලොකු තමයි රටේ තියෙන ප්‍රශ්නේ. අපි කොහොමද එහෙම දැක්මක් දර්ශනයක් දෙන්නේ? දැක්මක් දර්ශනයක් ගොඩනගන්න පුළුවන් අයිඩියොලොජි එකක්. රටේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් වැඩ පිළිවෙලක්. කොහොමද දරස් කරගන්නේ? ඒ දර්ශනේ කොහොමද අර ප්‍රාදේශීය සභාවට නිකන් අරගෙන යන්නේ? ඒ මිනිස්සු ඉන්ස්පයර් කරලා ඒ ඇතුළට කෝපරේට් කල්චර් එක ගෙනල්ලා පර්ෆෝමන්ස් මත උඩට එන දක්ෂිය උඩට එන ක්‍රමයක් හදාගන්න කොහොමද? අන්න එහෙම තමයි හැදෙන්නේ. එහෙම තමයි හැදිලා තියෙනවා. හැදිච්ච රටවල එහෙම තමයි හැදිලා තියෙන්නේ. අපිට තියෙන එක්සැම්පල් එක බලලා මෙහෙ කරන්න විතරයි නේ. ඒතකොට අපි ඉන්නේ බොහොම ඒවට තාම ඈත තැනක. ඉතින් මේක මේ වක්තයට කරනවා නම් රජයේ ඉන්න දැන් රජයේ බලයේ ඉන්න ප්‍රජායට කරන්න තියෙනවා. මේකට ඒකට බොහොම කෙටි කාලයක් තියෙනවා. වෙන්න මොකද ආර්ථික අර්බුදය තාම IMF ඉලක්ක තියෙනවා අඹායන්න. ඒගොල්ලෝ ඒක කිට්ටුවෙන්වත් යාන වැඩ පිළිවෙලක පනත් සම්මත කරගෙන ප්‍රතිසංස්කරණ කරගෙන යන එකක් නැහැ. මුද්‍රීකරණ වැඩ පිළිවෙල තාම කරපුවත් රිවර්ස් කරමින් යන්නේ. ඔව්. බුදුරවරුන්ට ඇක්ට් එක රිවර්ස් කරන්න යනවා. ඔව්. මේක ලොකු ප්‍රශ්නයක්. ඒක පුණා කියන කාරණය. ශ්‍රී ලංකාවේ යාලයිනේ විසඳගෙන නැහැ. වැඩි මොකක් හරි කරලා ඒක තාම රකින්නවනේ. මොකද මට තේරෙන්නේ නැහැ මොන අර කාගේ කවුරු ඉන්නවද කියලා මම දන්නේ නැහැ. පැතු මොකට තියන් ඉන්නවද? මේ ඇතුලේ ගොඩාක් ආයතන අපි කියන්නේ කෝපරේටයිසේෂන් එකක් කරනවා. ඒව කරලා නැහැ. මේ කෝපරේට් කල්චර් එක ගේනවනේ මණ්ඩල සංස්ථා ඒව ඇතුළට. ඒක තමයි ලාභ ලබන්නේ. තාම එක ප්‍රධාන රාමයේ පාඩුවම රාජ්‍ය ආයතන ප්‍රතිපත් කරන කතාව රාජ්‍ය කුඩා කිරීමේ සංකල්ප කතාව වෙන්නේ. බයිලා කියලා මට තාම තේරෙන්නේ මොකුත් නොකර පාර්ලිමේන්තුව රැස් වෙන්න රාජ්‍ය වෙන්න මොකද කියලා. සභානායකතුමා මේ ළඟදී මහා කැත වැඩක් කරනවා දැක්කද නැහැ බිමල් මේ චානකට පොඩි කින්ඩියක් දානවා එයාගේම පක්ෂ මන්ත්‍රී කෙනෙක් කතා කරන අතරතුර මෙයා නැගිටලා මේ වෙලාවේ කතානායකතුමා නෑ මුලාසනේ මන්ත්‍රී කෙනෙක් ඉන්නේ මුලාසන මන්ත්‍රී මගෙන් අපෙන් විනාඩි 5ක් දෙන්න කියලා චානකට කියනවා මේ ඔයා අද ඔයාගේ සීට් එකත් පරාදයි නේද කියලා. හැබැයි චානකත් කියනවා බුදු සරණයි කියන කටට කියනවා බලන්න නම් මට මේ හිතනවා විමානට මොකක්ද ඇන්ග්‍රේජ් එකක් තියෙනවා නේද? ඒ කියන්නේ පැතුම් මෙයා අමුතු චරිතයක් ඒක ඇතුළේ රඟපානවා. ඒ කියන්නේ මේ මම සභානායක කියන්නේ මේ අර පන්ති නායක අන්න පන්ති නායක. දැන් අර 6 වසරේ ළමයාට පන්ති නායක බැජ් එක ගැහුවට පස්සේ ඉඳ ගන්න මං ටීචර් කියනවා නම ලියනවා එළියට යන්න බෑ. ඔයාට චූ කරන්න යන්න බෑ. ඔයා කලින් චූ කරන්න ගියා. අන්නේ රෝල් එක සභානායක කියලා හිතන් ඉන්නවා. මම දන්නේ කවුද එයාට උපදෙස් දුන්නේ කියලා. හැම අන්නේ හැම දෙයකම මැද්දට පයින්නෝ. කවුරු එයාට උපදෙස් දුන්නද කියන දන්නේ නැහැ. මොකක් හරි එතන කන්ෆ්ලික්ට් එකක් තියෙනවා ඒක. ඒ කියන්නේ මට හිතෙනවා ඒක ඔයාලට ඕනේ සැබෑ ප්‍රශ්න යට යවන්න. දැන් මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳලා නැහැ පැතු. බඩු මිල තාම එහෙමමයි ලොකු ප්‍රශ්නය මේ වෙලා නැහැ. තෙල් මිල කිසිම දෙයක් කරන්ට් බිල් ඔක්කොම වැඩි වෙලා දැන් අර මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න ටික පාර්ලිමේන්තුවේ තියලා යට යවන්න ඕනේ. මෙයාලා මේ වගේ දෙපැත්තට පොඩ්ඩක් කෑ ගහගෙන බැනගෙන වෙලා ඉවර කරාම. ඔව් පාර්ලිමේන්තුව කියනවා පේන තියෙන රාටු ටිකක් නේද? විතර අර මොකද්ද ඔකට කියන්නේ මේ අපි ඔය හරි ලස පුනරුදය දේශපාලන ඒ මොකුත් නෑ. උනේ අර පැත්ත මේ පැත්තෙන් ඉන්න පරතන් ගෙනාවා තාත්තා අම්මා කරා වැඩ පිළිවෙල ඉස්සරහට පැතුම්
විවාදයක් ඕනෙමත් නෑනේ. තුනෙන් දෙක නෙවෙයි තුනෙන් තුනමත් වෙනවා. අර පැත්තේ තව කී දෙනෙක් ඉන්නේ අර පැත්තට අතවත් උස්සන්න. මං කියන්නේ ওই ටික මේ වැඩේ කරා නම් ඉවරයිනේ. එක පාට දාගෙන ගියා නම් ඉවරයි ওই ටික. ඒ කියන්නේ මං කියන්නේ හැම ඇමති කෙනෙක්ටම අදාළ වැඩේනේ තමන්ගේ අමාත්‍යාංශේ පනත හදන එක. ඕක ජනාධිපතිතුමාම කියන ගිල්ලෙන් ගන්න හදන්න ඕනේ නෑ නෑ. මතුරු ඉන්නවනේ පැතු. අමාත්‍යවරු ඉන්නවා නියෝජ්‍ය අමාත්‍යවරු ඉන්නවා. ඒලා හදන්න තියෙන්නේ. දැන් චතුරංගල ප්‍රෙස් වලට යනවා, ලක්මායිල ප්‍රෙස් වලට යනවා, වටගල ප්‍රෙස් වලට යනවා. අමාත්‍යාංශේ වැඩ කරන්නේ නෑ. ඕකනේ ප්‍රශ්නේ. හරි. ඉතින් ඕක තමයි අපි ඉන්න අරමුණ ඒකයි කියන්නේ මේ අපි දිගින් දිගටම කියන දෙයක් තමයි අරගලේ. දැන් විප්ලවයක් තිබුණා. අනිවාර්යයෙන්. ඒක ටිකක් සරයි. මේ ඒක තියෙන මිනිසුත් එක්ක කරන එක. මොකද ජනතාවගේ ප්‍රතිසංස්කරණ ගාමි පැත්තකට හරවන්න. මොකද මේගොල්ලෝ බලය ගත්තම සියලු ප්‍රතිසංස්කරණ වැරදි කියලා මට හිතෙනවා. ඒගොල්ලෝ රටේ ආර්ථික අර්බුදයෙන් මෙතෙක් සුවයට කරන සියලු ප්‍රතිසංස්කරණ දුන්නා. දැන් ඒ කරපු ගාන ටික හරවන්නයි යන්නේ. එතකොට ඒගොල්ලෝ විරුද්ධ වෙලා කීයදී සියල්ල සාර්ථක වෙලා තියෙනවා. ඔව්. දැන් නන්දලාල් වීරසිංහ මගේ ලෝකේ බොම් ගරු බුහම වලට පත් වෙන මහා බැක්කෝ අධිපති. මම කියන්නේ තාමත් ඔය රැස්වීම වලට ගියාට පස්සේ මම දකින්නේ හැම් පොඩෝහෙම කතා කරන නන්දලාල් විතරයි. මයින්ඩ් සිල්වර්නේ කාණිකා මම හිතන්නේ ඕකෙන් ආස් වෙලා යාට IMF ලෝක බැංකුවේ තනතුරක් මම හිතන්නේ ලෑස්ති. ෂා. හරිද? ලෝකේ අමතරව ලංකාව රිකවරි එකේ ෆාස්ට් උත්තර වෙච්ච දෙයක් ගැන මිරාකල් එකක් වගේ කතා කරනවා. එහෙම වෙච්ච රටේ ඒ සියලු දවල් විරුද්ධ වුණාදොරක් තිබ්බා නම් ඒගොල්ලෝ තමයි බලන්නේ. ඒගොල්ලෝ ජනතාවට කියලා මේ සියල්ල වාදී ප්‍රතිසංග වැඩිකම මතයක් හදලා තිබ්බා. ඒගොල්ලෝ සමහරව අරවගෙන යනවා. ඒගොල්ලන්ගේ එකම ප්‍රතිසංස්කරණ ඕරු අල්ලන එක ඒක යම් ප්‍රමාණයක් දුරට කරා පස්සේ තේරෙයි ඒකේ රට හැදෙන්නේ නැත කියලා. අන්න එදාට ආයි අර IMF විලාප ටික ගැන මතක් කරලා දෙන්න අපි බලාගෙන ඉන්නවා. අන්න එදාටවත් මේ ජනතාව සූදානම් වුණොත් මෙච්චර කාලේ ගම ඔළුවට දාලා තිබුණු මේ සමාජික චින්තනයෙන් මිදෙන්න අලුත් වෙන්න වෙනස් වෙන්න. එහෙම වුණොත් දින්නා. ඒ පරිණාමයෙන් ලක් වෙන්න ඒගොල්ලෝ සූදානම් නම් මම හිතනවා අපිට මේ රට සාර්ථක කරගන්න පුළුවන්. එහෙම වෙනස් වෙන්න සූදානමක් අපේ ජනතාවට නැත්තම් මම කියන්නේ අපි දරුණු අපේ පැවැත්මට අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. අපේ පැවැත්ම ඒක ලෝකේ දැඩි වේගෙන් වෙනස් වෙනවා. ලෝකේ දැඩි වේගෙන් මේ යුගයක් සමාන කරන යුගයකට අවතීර්ණ වෙන්නේ. අපි මේ යුගයේ අසාර්ථක වෙලා තියෙනවා මේ වෙනකම්. එතකොට අපි ඊළඟ යුගයටවත් සාර්ථක වෙන්න නම් විශේෂයෙන් ටෙක්නොලොජි එකේ චේන්ජස් එකත් එක්ක එඩියුකේෂන් සෙක්ටර් එක තාම සත පහක ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරනවා. ඒක ඊළඟට හැදෙන ජෙනරේෂන් කීපයක් ඊළඟ අවුරුදු 10ක් 20ක් යනකොට අනාථයි. ලෝකේ තමන්ට රැකියාවක් කරන්න ශිල්පයක් ඉගෙනගෙන නැහැ, දැනුම උපාගෙන නැහැ. පරම්පරා ඊළඟ 10 20 යනකොට ඒක පරම්පරා කීපයක් නන්නත්තර වෙනවා. ඒක අපි උදාහරණ කරගෙන නැහැ. දැනවත් නැහැ. සර්වබලකාය අන්තිම රස්සාව දාලා යනකොට මේ රටේ කර්මාන්ත පවත්වාගෙන යන්න බැරුව. ඔය වහිනවනේ මේ අන්එම්ප්ලොයිමන්ට් එකක් එනවා. දැන්ටම කීපයක් වැහිලා. දැන්ට වැහිලා. ඒ මාස් අන්එම්ප්ලොයිමන්ට් එකත් එක්ක හරිද? කර්මාන්ත අනිත් රටවලින් අල්ලගත්ත අපේ මිනිස්සුන්ට අධ්‍යාපනයකුත් නැතුව අලුත් කර්මාන්ත නැතුව අසරණ වෙන මොහොතක් එනවා. මම හිතනවා ඒක ලොකු එක්සිස්ටෙන්ෂල් ත්‍රෙට් එකක් අපේ රටේ. ඒක අඩුම තරමින් අපි දැන් ට්‍රාන්ස්ෆෝම් වුණ නැත්තම් ඒකට විවෘත වුණ නැත්තම් ඒකට දැක්මක් කරලා කටයුතු කරේ නැහැ. ඇඩ්‍රස් කරේ නැත්තම් මම හිතනවා අපේ රට මහා ලොකු ඉතිහාසයේ දුර්වල අඩියකට අපේ කියන අවදානම මේ වෙලාවේ තියෙනවා. දැනටත් ගොඩක් පරක්කු. දැන් ඉඳලාවත් අපි මේකට උදාහරණයක් මේ නැත්තම් අනිවාර්යෙන් ඉතින් මේ අපි ප්‍රාදේශීය ආයතන ගැන කතා කරනකොට කොහොම කරත් මේ එන්නේ ප්‍රාදේශීය ආයතන කියන්නේ පොඩි මේකකය මෙතෙන්ට දර්ශනයක් දැක්මක් එන්න ඕනේ ජාතික මට්ටමින්. නමුත් අවාසනාවකට ලංකාවේ තාම ප්‍රධාන දේශපාලන පක්ෂය වෙන ආණ්ඩු පක්ෂයටත් අනිත් සෙසු පක්ෂවලටත් එහෙම දර්ශනයකින් දැක්මකින් යුතුව මේ ප්‍රාදේශීය පාලකීන්ට මේ අවශ්‍ය කරන දැනුම සම්ප්‍රේෂණය කරන්න ක්‍රියාවලියක් පෙන්වන්න මඟ පෙන්වන්න පාර කියන්න හැකියාවක් නැති ඒක අවාසනාවක්. සහ කවුරු හරි කෙනෙක් හිතනවා දැන් මේ ආණ්ඩුවේ වැරදි විවේචනය කරනවා කියලා අපෝ නෑ. අනිත් මිනිසුන් ගැන කියලා වැඩක් නෑ. ඒක හින්දා අපි මේ ආණ්ඩුවට කියන්නේ මොකද වෙනස් වෙලා මේ රට මොකක් හරි පාරකට ගෙනියන්න පුළුවන් නම් අපි උදව් කරනවා ඒ වැඩේට. මොකද මේ බලසෙල්ලම ඇතුලේ ගිහිල්ලා රට විනාශ කරන්න මේ ඕනේ. මේ අවුරුදු පහ හරියට මේ රට කරලා ගියා නම් ඊළඟට එන මිනිස්සෙට ඊළඟට එන කණ්ඩායමකට නැවත මෙතනින් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. ඉතින් ඒක හින්දා මේ කරන්න ඒකට අවශ්‍ය කරන ඇඩ්මිට් කරන්න අවශ්‍ය කරන බලපෑම විතරයි. එහෙම නැතුව මේ කවුරු හරි කෙනෙක් කියනවනේ විපක්ෂය හොඳයි කියලා අපොයි නෑ.
ඒගොල්ලෝ ගැන කතා කරලා වැඩක් නැහැ. ඒක හින්දා නමුත් ඒගොල්ලන්ගෙත් හොඳ කෑල්ල ටිකක් තියෙනවා. අපි ඉස්සරහට කතා කරනවා. ඒගොල්ලන්ගෙත් මේ හරි පාරේ ඒගොල්ලොත් යන්නේ කියලා. ඒත් ඔය ගැන මතක් කරන ගමන් අපි විශේෂයෙන්ම කියන්න කැමතියි ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෙක් නම් ඔබ මේක බලනවා නම් අනේ බොහොම ගෞරවයෙන් ඉල්ලන්නේ ප්‍රාදේශීය සභාව තුළ අවශ්‍ය කරන පඩිනඩි ටික එනවා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඔබේ ආයතනයේ අවශ්‍ය කරන සේවකයන්ට ඒ කරන දේවල් වලට. නමුත් ගමේ වැඩ ටික කරන්න වෙන්නේ ඔබට ඔය අවශ්‍ය කරන වරිපණාම් වලින් අවශ්‍ය කරන බදු මුදල් ටික අය කරලා. ඉතින් ඒක හින්දා මිනිස්සුන්ට නොදැනෙන්න බදු ටික අය කරලා මිනිස්සුන්ට දැනෙන විදිහේ වෙනසක් ගම තුල කරන්න කියන ඉල්ලීම තමයි අපි කරන්නේ. සහ ඕනෑ තරම් ඔබේ ගමේ යති මේ පිළිබඳව උපදෙස් ගන්න පුළුවන් පිරිස්, මේ පිළිබඳව ස්වේච්ඡා දායකත්වයේ ගන්න පුළුවන් බුද්ධිමතුන්, විශ්‍රාමික රජයේ නිලධාරීන්, හොඳ බොලයක් තියෙන මිනිස්සු ඒගොල්ලෝම සම්බන්ධ කරගන්න මේ අවශ්‍ය කරන වැඩ පිළිවෙලට සම්බන්ධ කරලා ශාස්ත්‍රීය ගමක් හදන්න, ශාස්ත්‍රීය නගරයක් හදන්න ඔබට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අවංක චේතනාවගේ. මොකද අපිට අවශ්‍ය නැහැ මේ රට විනාශ කරලා, මේ ගම් විනාශ කරලා, නගර විනාශ කරලා දේශපාලනික වාසියක් ගන්න. ඉතින් ඒක හින්දා ඒ අරමුණ නැතුව විෂන් 100 අද අපි සමුගන්න සූදානම්. ඉතින් අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා. ජාතික හරිත පෙරමුණ නියෝජනය කරලා දහසකුත් වැඩ තියාගෙන මේ දැනුවත් කිරීමටත් වෙන අපේ පැතුම් කරන වෛද්‍ය පැතුම් කරන ඔබට බෙහෙවින් ස්තුතියි. අපි ආයුබෝවන් කියලා නැවතත් සමුදෙන වැඩසටහනට. ඉතින් අපි බලාපොරොත්තු වෙන පැතුම දිගටම මේ වගේ සුවිශේෂී කාරණාවලදී සම්බන්ධ කරගන්න ඔබට. මොකද මේ දැනුම යා යුතුයි අලුත් පරම්පරාවට විතරක් නෙමෙයි වැඩිහිටි පරම්පරාවටත්. මොකද ඒ විදිහට විවෘත චින්තනයකින් හිතුවොත් අපිට පුළුවන් යම්කිසි දවසක මේ රට ගොඩනගන්න ලස්සන කරන්න අපි බලාපොරොත්තු වෙන යහපත් දේශය නිර්මාණය කරගන්න. එහෙනම් මතක් කරනවා අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔබේ යාළුවන්ට, නෑදෑ හිත මිතුරන්ට යවන්න, ෂෙයා කරන්න, අදහස් කියන්න, තව මේ ගැන කතා කරන්න ඕන මාතෘකා තියෙනවා නම් කියන්න. ඒ වගේම අපේ පැතුම් සහ ඒ වගේම අපේ ඉන්න ප්‍රශාන් මේ වගේ තවත් සම්බන්ධ කරගන්න ඕන අය ඉන්නවා නම් කියන්න. අපි සූදානම් නිර්ලෝභීව ඒ අයට ආරාධනාවක් යොමු කරලා මේ වැඩසටහන වලට සම්බන්ධ කරගන්න. එහෙනම් ඔබ සියලු දෙනාට ජයග්‍රහයි හෙටක් වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් අද අපි සමුගන්නවා විෂන් 100 තුලින්. අයිබෝවන්. Thank you.